මෝටර් රථයක් තුල පිලිසී තිබූ රග ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර හමු වෙයි. තාජුඩීන් ගමන්ගත් රථය තාප්පයක හැපී ගිනි ගැනීම මරණයට හේතු බව පොලිසිය එදින පැවති මාධ්‍ය හමුවේදී කියයි. මගේ මිත්‍ර අස්ලාම් BBC එකේ අපේ මිත්‍ර නාමල් රාජපක්ෂ මැතිතුමා එක්ක ඉන්ටර්විව් එකක් කරනවා වාහනයක එන අතරතුර. ඒකෙදි අපේ අස්ලාම් මහනවා ගරු නාමල් රාජපක්ෂ මහත්තයෝ තදුජින්න දන්නවද? අපෝයෝ අපේ හොඳ යාළුවෙක්. අපි එකට කනවා බොනවා එකට සෙට් වෙනවා. අපි ඒගොල්ලන්ගේ දුක සැප බලනවා ඒගොල්ලෝ පවුලේ අපේ දුක සැප බලනවා. අපි නිතර එකට රගර් ගහන සෙට් වෙන සාදවලදී හම්බෙන යාළුවෝ. හොඳයි. එතකොට එයා හොඳ යාළුවෙක්. ඔව් අපේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා අපි දන්නවා අපි ගෙවල් ගිහලා කනවා බොනවා. මේ සේරම ලොකු මිත්‍රකමක් කියනවා. එතකොට බිමල් මහත්තුමා අස්ලාම් මහනවා හොඳම යාළුවෙක්. ඔව් ඉතාම හොඳ යාළුවෙක් අපේ 50 සමාන ළඟ මිත්‍රයෙක්. ඇත්තද? ඇයි මරණයට ගියේ නැත්තේ? ඇයි ඔච්චර හොඳ යාළුවගේ ෆියුනරල් එකට ගියේ නැත්තේ? අපි නම් හොඳම යාළුවගේ මරණ වලට යනවා. අපි දවස් 3-4 නිදි මරනවා මුස්ලිම් නම් දවසයි ඒ දවසේ හරි ඉන්නවා. ගිහිල්ලා මව්පියන් එක කතා කරනවා. නමුත් අර රගර් ගහන රාජපුත්‍ර තුන්දෙනා රාජකුමාරයෝ තුන්දෙනා මෙච්චර සෙට් වුණ මෙච්චර එකට හිටිය යාළුවා ඝාතනය කළා ගහලා මැරුවට පස්සේ ගිහිල්ලා නෑ ගෙවල් පැත්තේ. දැන් මේ යාළුවාගේ මරණ ගැන කියද්දි නාමල් කියන එයාගේ මිත්‍රයා hina වෙනවා. ඔහුට විහිළුවක්. ඔහුගේ මිත්‍ර රගර් ක්‍රීඩකයාගේ මරණය. අපිට වේදනාවක්. වසීම් තාජුඩීන්ගේ සිරුර සම්බන්ධයෙන් යලි මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් නියෝග. වසීම් තාජුඩීන් මහතාගේ මරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද යලිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. මෙම මරණය සිදුවේ අවුරුදු 2කමාරක් යනතෙක් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් නොකිරීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසුවා. තාජුඩීන් මහතාගේ සිරුර පරීක්ෂණ සඳහා යලි ගොඩ ගැනේ. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අමතමින් කියා සිටියේ අධිශීතකරණයේ තැන්පත් කර තිබූ තාජුඩීන් මහතාගේ ශරීර කොටස් පිළිබඳවද ගැටලුවක් පැන නගින බවයි. මුල් පශ්චාත් මරණ පරීක්ෂණය කළ අවස්ථාවේදී ඊට සහභාගී වූ කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනාට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් පෙන්නකෝන් මහතා තර්ජනය කළ බව සඳහන් කරමින් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත පැමිණිල්ලක්. බලලපු මුත්‍ර ශරීරය එළියට අරගෙන ඒගොල්ලෝ කිව්වා මේ මිනිස්සෙගේ ශරීරයේ තියෙන ලොකුම බෝන්ස් දෙක ලොකුම ඇට දෙක තමයි මේ ෆීල්ම බෝන්ස් දෙක. මේ උකුලේ ඉඳලා දනපොල් කට්ට දක්වා තියෙනවා. ඒ ඇට දෙකම නෑ කිව්වා මේකේ. ඊට පස්සේ මේ හાર્ට් බෝන් එක හෘදය ආවරණය වෙන්න තියෙන බෝන් එකයි ත්‍රෝට් එකයි නෑ කියලා. හොඳ වෙලාවට මේක පෝස්ට්මෝටම් කරන්න කලින් මේක මේ දැවි ගිය බොඩි එකක් නිසා එක්ස්රේ එකක් අරගෙන තිබුණා. ඒ එක්ස්රේ එකේ තිබුණා මේ ෆීම බෝන්ස් හાર્ට් බෝන් ත්‍රෝට් එක ඔක්කොම. එක්ස්රේ එකේ තිබුණා. එතකොට ඒක බලලා ඒ වෛද්‍යවරු තීරණය කරා ෆීම බෝන්ස් දෙකම කඩලා. එතකොට හાર્ට් බෝන් එකේ හිලක් තියෙනවා ත්‍රෝට් එකේ හිලක් තියෙනවා. ඊට පස්සේ මේ පෝස්ට්මෝටම් එක කරේ ડોક્ટર රාජගුරුයි ડોક્ટર ශ්‍රියන්ත අමරරත්න. එතකොට ඒ දෙන්න මේගේ සුපර්වයිසිං ඔෆිසර් එහෙම නැත්නම් උඩින් හිටියේ ප්‍රොෆෙසර් ආනන්ද සමරසේකර. ඉතින් ඒගොල්ලෝ හරියටම පෝස්ට්මෝටම් එක කරලා මේ ෆ්‍රීසර් එකට බොඩි එක දාලා ගියාට පස්සේ ආපහු ආනන්ද සමරසේකර මහත්තයා මේ බොඩි එක අරගෙන නැවතත් එයා කපලා තමයි අර ෆීම බෝන්ස්ුයි මේව අරගෙන තියෙන්නේ. මොකද ඒක තහවුරු වෙනවා ડોක්ටර් මේ පෝස්ට්මෝටම් එක කරපු ડોක්ටර් එයාගේ නෝට්ස් වල දාලා තියෙනවා සර් ප්‍රිසර්ව් කියලා 2 femur bones heart bone and throat කියලා. ඉතින් ඒක අහපුවාම ආනන්ද සමරසේකර මහත්තයා කිව්වා ඒක ගත්තා තමයි වැඩිදුර පරීක්ෂණ වලට ඒකට ඔලියක් උඩ තිබුණා. ඉතින් මන් දන්නේ නැහැ මොකද උනේ කියලා. කොහොම හරි එතුමට මහා අධිකරණයේ ඉදිරියේ අධිචෝදනා ගොනු කළ ඉද්දි අවාසනාවන්ත විදියට එතුමා මිය ගියා. වෛද්‍ය මණ්ඩලය කිව්වා මේක ඝාතනයක් කියලා. අර ඇක්සිඩන්ට් කියලා තීරණය කරපු එක මොකද රස පරීක්ෂක වාර්තාවත් එක ගැලපුණේ නෑ. හරි අර කෑලි මොකද හරියටම මේකේ මේ අපරාධය සිදු වෙලාද නැද්ද කියන එක නිශ්චය කරන්න තිබුණු අංග 4 තමයි ෆීම බෝන්ස් දෙකයි හાર્ට් බෝන් එකයි ත්‍රෝට් එකයි. ඒවා අයින් කරලා තිබුණේ. ඒ කියන්නේ සාක්ෂි විනාශ කිරීමේ අදහසින් තමයි ඒව නැති වෙන්නේ. නැත්තම් මේ මරිච්ච මිනිස්සෙගේ මේ
ෆීම බෝන් සේවන ගන්න හේතුවක් නැහැ. ශීතකරණයේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අදාළව තැන්පත් කළ කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් වගකිව නොහැකි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගෙන් අධිකරණයට වාර්තාවක්. මෙම සිද්ධියට අදාළ CD තැටි 4ක වාර්තා විශ්වවිද්‍යාලයේ තබාගෙන දින 14ක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් නිකුත් කරන ලෙසත් ඒ සඳහා එම කාල සීමාව ප්‍රමාණවත් නොවේ නම් අධිකරණයට දන්වා තවත් කල් ලබා ගන්නා ලෙසත් අධිකරණය නියෝග කළා. වසීම් තාජුදීන් භාවිත කළ බව කියන දුරකථනයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණකාංශය අධිකරණයට දැනුම් දෙයි. මේ ආකාරයට සත්‍ය වසන් කිරීමට කටයුතු කරන ලද පොලිසිය නිලධාරීන් සහ දේශ නිලධාරීන් විශ්‍රාම ගියත් අධිකරණය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය දණ්ඩනීති සංග්‍රහය විශ්‍රාම ගිහිල්ලා නැහැ. සිරන්ත රාජපක්ෂ කෙනෙක් CID එකට. අරුන් පුදුම දෙයක් නෙවෙයි. ඇයි? තාජුදීන් ඝාතනය කරපු වෙලාවේදී තිමිරිගස්යායේ පෙට්‍රල් සෙට් එකෙන් එතන තියෙන කඩෙන් තාජුදීන් වතුර බෝතලයක් ගන්නවා. තමන්ගේ ජීප් එක නතර කරලා. වතුර බෝතලේ අරගෙන ජීප් එක යනකොට ඒ ගමම්ම තව ඩිෆෙන්ඩර් රථයක් යනවා. ඒ ඩිෆෙන්ඩර් රථේ CID එකෙන් හඳුනා ගන්නවා. හොයාගෙන යනකොට ඒ ඩිෆෙන්ඩර් ජීප් රථය සමාජ සේවා අමාත්‍යාංශයට අදාළ ජීප් රථය. ෆීලික්ස් පෙරේරා මේක රතු කුරුසෙන් පරිත්‍යාග කරා සමාජ සේවා අමාත්‍යාංශයේ සමාජ සේවා කටයුතු සඳහා. මේක දෙන බව සිරන්ති දැක්කා. සිරන්ති කිව්වා කරුණා කරලා ඔක ඒගොල්ලන්ගේ පාවිච්චියට දෙන්න කියලා. මංගාව තියෙනවා ඡායාරූප ෆීලික්ස් පෙරේරා ජීප් රථයේ සමග සිරන්ති රාජපක්ෂට යතුරු බාර දෙන ඡායාරූපය. ඊට පස්සේ ඒ ඩිෆෙන්ඩර් රථයේ තෙල් ගහලා තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්තා අනුව ඒ රථය පාවිච්චි කරලා තියෙන යෝසිත රාජපක්ෂ රථේ නැතුව තිබුණා. CID එක හොයාගත්තා ඒ රථය හබරන තිබිලා. මොකද ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන හබරන තියෙන්නේ. ඊට පස්සේ හබරන්නේ මේ රථයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගත්තා. හොයාගන්නකොට ඒ රථයේ පාට 3 පාරක් මාරු කරලා තිබෙනවා. වාර දෙනකොට සුදු අවස්ථා දෙකක් තව පාට මාරු කරලා තිබෙනවා. තාජුන්ගේ ඝාතන වෙච්ච රෑ ඒ ජීප් එකත් එක්ක තව ඩිෆෙන්ඩර් රථයක් යනවා. ඩිෆෙන්ඩර් රථයේ සිරන්ති තමන්ගේ සිරිලිය පදනමට ගත්තා. යෝසිත පාවිච්චි කරා. හබරන හංගලා තිබ්බා. පාට මාරු කරලා තිබ්බා. හොයාගත්තා. එන්න කිව්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණා කරලා කට උත්තරයක් දෙන්න. සාධාරණ නැද්ද? හැබැයි අද මොකද වෙන්නේ? අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනකොට අන්න ඇවිල්ලා කෑ ගන්න මොකද? ජාතියේ මා අම්මලු. අරයා ජාතිය අප්පච්චි මෙයා ජාතිය අම්මා. මරු ජාතිය ඒක. ජාතිය අම්මා. කඳවලා තියෙන මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. තරුණයෙක්ගේ ඝාතනය පිළිබඳව මම දැන් මේ දැන් යනකොට මරලා දැම්මත් මට කරන්න දෙයක් නැහැ. ඒ වගේ දේවල් කොච්චර මේ රටේ වෙලා තියෙනවද මිනිස්සු? මේ දැන් යනකොට මරලා දාන්න හරි ප්ලෑන් එකක් රාජපක්ෂ මැරුවොත් එහෙම. දැන් කියන්නේ සම්පූර්ණ රාජපක්ෂ. රාජපක්ෂෙන්ද කවුද? මහින්ද රාජපක්ෂ, චමා රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාම රාජපක්ෂ, සසේන්ද්‍ර රාජපක්ෂ. ඔය රාජපක්ෂ පවුල වෙන කවුරුවත් නෙමෙයි. රාජපක්ෂලාට ලයිසන් තියෙන මිනිස්සු ඉන්නෝ කියලා මොන තරම්ද ඔබතුමා දන්නව ඒ කට්ටියගේ වැඩේ කරගෙන මේ මිනිස්සු අතුරුදහන් කරනවා. රවුලක් වවාගත්ත කොල්ලෙට්ට රාජපක්ෂලා බය වෙන්න හේතුව මොකද්ද? බය වෙන්න කියන්නේ සමුදිත එතකොට සමුදිත හිතන්නේ තාදුදීන් විතරද අතුරුදහන් වෙලා තියෙන මේ රටේ. රාජපක්ෂ වෘත් එක ගේම ඉල්ලලා විරුද්ධව ගිහිල්ලා තාදුදීන් විතරද මේ ඉන්නේ මේකේ. නෑනේ. තාජුදීන් මැරුවේ රාජපක්ෂලම තමයි. ඔය ඉතින් රාජපක්ෂලා කියලා ඒක ඔප්පු නානේ පස්සේදී. එතකොට ඔයාට මේ කතාව කියලා මෙතනින් එළියට යනකොට වෙඩි තියලා මරයි කියලා සැකයක් එන්න තරම් රාජපක්ෂලාගේ ඔයා දන්න එක දෙයක් කියන්න පුළුවන් නම්. දන්නව මම දැන් එකක් කිව්වේ තාදුදීන් කිව්වේ. අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාට මිද්දනියේදී වෙඩි තබා ඝාතනය කරන්නේ පසුගිය 18 වෙනිදා රාත්‍රියේ. එම අවස්ථාවේ අරුණ ගමන්ගත් යතුරු පැදියේ සිටි ඔහුගේ බාල පුත්‍රයා සහ පුංචි තියණියද වෙඩි ප්‍රහාරයට ලක් වුණා. 6 හැවිරිදි සිඟිත්තිය තුවාල ලැබූ 10 හැවිරිදි පුතා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ජීවිතය අත්හැරියා. මේගස්සාරේ කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට යොදාගත් ගිනි අවිය තමන් විසින් ලබා දුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි අනාවරණ කර තිබෙනවා. විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ දේශපාලන බලය සහ ආරක්ෂක අංශ සම්බන්ධතා භාවිත කරමින් බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන බෙදා හරින්නෙකු මෙන්ම අවි ආයුධ ප්‍රවාහනය කරන්නෙකු ලෙසද තමන් කටයුතු කළ බවට සම්පත් මනම්පේරි ප්‍රකාශ කළ බවයි.
දකුණේ සිදු වූ පුද්ගල ඝාතන කිහිපයකට යොදාගත් ගිනි අවි තමන් විසින් ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි අනාවරණය කර තිබෙනවා. මීගසාරේ කච්චා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට යොදාගත් ගිනි අවියද තමන් විසින් ලබා දුන්නක් බවට ඔහු පිළිගෙන තිබෙනවා. තෝරයාය ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ඝාතන සිද්ධියේ ගිනි අවි දෙකක්ද මනම්පේරි විසින් වෙඩික්කරුවන් වෙත ලබා දී ඇති බවට ඔහු අනාවරණය කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ T56 ගිනි අවි 3ක්, පිස්තෝල 5ක් සහ ජීව උණ්ඩ විශාල සංඛ්‍යාවක් ඔහු ප්‍රවාහනය කර ඇති බවයි. මනම්පේරි පසුගියදා මිද්දෙනියට රැගෙන ආපසුව තවත් ස්ථානයක තිබී උණ්ඩ හා ගිනි අවි කිහිපයක් සොයාගැනුණා. දැන් ලැබෙන පොතක් වෙතයි අවධානය. රග ක්‍රීඩක වසිම් තජුඩීන් ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම් අතර අරුණ විධානගමගේ හෙවත් මිකස් ආරේ කච්චාද සිටි බවට තහවුරු වී ඇති බව පොලිසිය අද අනාවරණය කළා. ඒ මෙවන විට පැවැත්වෙන විශේෂ පොලිස් මාධ්‍ය හමුවේදී